Hi. ඔයගොල්ලන්ගේ වාහනේ හෙඩ්ලයිට් එකත් කහ පාට වෙලා තියෙනකොට ඒක ගෙදරදිම ක්ලියර් කරගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් ගැන රිවිව් එකක් ගන්න තමයි මේ වීඩියෝ එක අරන් ආවේ. ඒ තමයි හෙත්තෝ රයිතෝ හොන්කි ගච්චි. ඒ ෆොටෝ එකේ තිබ්බ ප්‍රොඩක්ට් එක තමයි අපි ගත්තේ ඩොන්කියෙන්. ඔයගොල්ලන්ට ඩොන්කි හොතේ වලින් ගන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය මේක දන්නවා. ජපාන් වල ඉන්න කට්ටිය නම් ගෙදරදිම තමයි හෙඩ්ලයිට් එක ක්ලියර් කරගන්නේ. ඉතින් නොදන්න කට්ටියට පුළුවන් මේක පාවිච්චි කරන්න සහ ඒක පාවිච්චි කරන හැටි මේ වීඩියෝ එක බලලා ඉගෙන ගන්න. මේ බොක්ස් එක ඇතුලේ ඔක්කොම කිට් එක තියෙනවා. ග්ලව්ස් දෙකේ ඉඳලම ඔක්කොම ටික තියෙනවා. ඉතින්සෙල්ලාම ඒකේ තියෙන ග්ලව්ස් දෙක දාගෙන මෙන්න මේ නිල් පාට රෙදි කෑල්ල තියෙනවා. ඒකට මේ නම්බර් 1 කියලා ගහලා තියෙන ස්ටජි කුරීනා. එහෙම නැත්නම් බේස් ක්ලීනර් එකෙන් ටික ටික දාගෙන ඉස්සෙල්ලාම හෙඩ්ලයිට් ටික නෙමෙයි දෙක හෙඩ්ලයිට් දෙක ක්ලීන් කරගන්න ඕනේ. එතකොට ඕක පිහාගෙන යනකොට ඔයගොල්ලන්ට තේරෙනවා ටික ටික අර ඒ තියෙන කහ පාට නැතුව යනවා කියලා. රෙදි කෑල්ලට ඔක්කොම ඒ යොගොර ටික ඒ කහ පාට ටික ඔක්කොම උරා ගන්නවා. ඊට පස්සේ ඒක ඔන්නෝම පිහාගෙන ගිහිල්ලා ඊට පස්සේ තියෙනවා තව පොඩි බොටල් එකක්. ඒක කෝට් එක නම්බර් 2 කියලා ගහලා තියෙනවා. ඒකෙන් ටික දාගෙන ස්පොන්ජ් කෑල්ලක් තියෙනවා. ස්පොන්ජ් කෑල්ලට තව කොළ ටිකක් තියෙනවා. ඒ කොළේ ඔතාගෙන ස්පොන්ජ් එකට දාගෙන ටික පිහා ගන්න ඕනේ. මෙන්න මේක. මෙන්න මෙහෙම. හරිද? ඒ මම කිව්වේ. ওই විදිහට දාගෙන දෙවෙනි කෝට් එක ගාගත්තට පස්සේ ලස්සන ලුක් එකක් ලයිට් එකට එනවා. අර තියෙන කහ පාට ගතිය ඔක්කොම ගිහිල්ලා ලස්සන අලුත් පාටක් එනවා. ඉතින් ඒක තමයි අද මම රිවිව් එක අරගෙන ආපු ප්‍රොඩක්ට් එක. ඔයගොල්ලන්ට අර මම මුලින්ම වීඩියෝ එකේ තිබ්බ ඒ බොක්ස් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ගිහිල්ලා හරි කමක් නැහැ. ඩොන්කි හොතේ වලින් ගන්න තියෙනවා. තව shops වලින් ගන්න ඇති. අපි නම් මේ වෙනකන් අරන් තින්නේ ඩොන්කියෙන් තමයි. ඉතින් ඒක තමයි වීඩියෝ එක. ඉතින් hope you enjoyed the video and thank you so much for watching until the end. Sayonara.